අද අපි බලමු කොහොමද ඇඩ්මඩ්.ල්කගේ account එකක් ඔයාලට ඕපන් කරගන්න කියලා. ඉතින් ඔයාලට සමහරට පොඩි බිස්නස් එකක් තියෙන්න පුළුවන්, ගෙදර ඉඳන් කරන පොඩි ස්වයං රැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් මොකක් වුණත් මේ ඇඩ්මඩ්.ල්ක කියන්නේ හොඳ අවස්ථාවක් ඔයාලට ඔයාලගේ බිස්නස් එක ඔන්ලයින් ගෙනියන්න. හරි, ඉතින් ඔයාලට කරන්න තියෙන මෙන්න මේ sign up කියන බටන් එක ක්ලික් කරලා මෙන්න මේ එන ෆෝම් එක ඔයාලට ෆිල් කරගන්න. මෙතනදී ඔයාලට මේ වගේ ඔයාලගේ නම මෙහෙම දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ඊමේල් එක, ඒත් එක්කම ඔයාලට මෙතන පාස්වර්ඩ් එකක් ඔයාලට දාගන්න පුළුවන්. මම මේ වගේ ඔටෝ ජෙනරේටඩ් පාස්වර්ඩ් එකක් මෙතන දාගන්න. ඊළඟට ඔයාලගේ ෆෝන් නම්බර් එක මෙතන, ඒක ඇත්තටම ඔප්ෂනල්. ඔයාලට කියන්නේ මාකටිං ඊමේල්, එතකොට ඔයාලගේ ඕඩර් මාකටිං ඇලර්ට්ස්, එතකොට ඔයාලගේ ඕඩර් ඇලර්ට්ස් වගේ දේවල් ඔයාලට ගන්න ඕන නම් මෙතන ඔයාලගේ මොබයිල් නම්බර් එක දාලා වෙරිෆයි කරගන්න පුළුවන්. මම මෙතන දැනට මගේ ෆෝන් නම්බර් එක මම දාලා වෙරිෆයි කරන්න හැටි පෙන්නන්න. මේ වගේ ෆෝන් නම්බර් එක ඔයාලට එන්ටර් කරගන්න පුළුවන්. ඒකල මෙන්න මේ සෙන්ඩ් කෝඩ් කියන එක සිලෙක්ට් කරන්න. එතකොට ඔයාලගේ ෆෝන් එකට මේ වගේ ඩිජිට් 6ක කෝඩ් එකක් යනවා. ඒක මෙතන එන්ටර් කරන්න. ඊළඟට වෙරිෆයි කියන බටන් එක ක්ලික් කරපුවාම ඔයාලගේ ෆෝන් එක වෙරිෆයි වෙනවා. ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මේ ක්‍රියේට් account කියන එක ක්ලික් කරලා ඔයාලගේ account එක ක්‍රියේට් කරගන්න. දැන් මෙන්න මේ විදිහට ලොග් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් හම්බෙනවා. ඒත් එක්කම ඔයාලට මේ ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකට වෙරිෆයි ලින්ක් එකක් යනවා. ඒ ක්ලික් කරලා වෙරිෆයි ඊමේල් කියලා දීලා මෙන්න ඔයාලගේ ඊමේල් එක වෙරිෆයි කරගන්න පුළුවන්. එතකොට ඔයාලට ඇලර්ට්ස් ඒ වගේ දේවල් ඊමේල් හරහත් ගන්න පුළුවන්. පෝස්ට් එකක් දාගන්න ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ක්‍රියේට් පෝස්ට් කියන එකට මේ ටැබ් එකට ගිහිල්ලා ඔයාලගේ ඩීටේල්ස් මෙතන ෆිල් කරලා මෙන්න මේ සබ්මිට් පෝස්ට් කියන එක ක්ලික් කරන්න. මම දැනට සාම්පල් පෝස්ට් එකක් හදලා පෙන්නන්නම්. ඉස්සෙල්ලාම කැටගරි එක මේ විදිහට සිලෙක්ට් කරගන්න. මොබයිල් ෆෝන් එක ගන්න, මොබයිල් ෆෝන්. එතකොට ඔයාලට මේ වගේ කැටගරිස් ගොඩක් යටතේ ඔයාලගේ ඇඩ් එක දාන්න පුළුවන්. ඊළඟට සබ් කැටගරි එක මම මෙතනදී iPhone කියලා තෝරන්නම්. මම ටයිටල් එක විදිහට iPhone 17 Pro Max කියලා දෙනවා. ඒ වගේම ඔයාලට මෙතන ෂෝට් ඩිස්ක්‍රිප්ෂන් එකක් දාගන්න පුළුවන්. මම මේක කොහෙද පෙන්වන්නේ කියලා මම ඔයාලට පල්ලෙහාදී පෙන්වන්නම්. ඊළඟට මෙන්න මේ වගේ ෂෝට් ඩිස්ක්‍රිප්ෂන් එකක් ඔයාලට මේකේ දාගන්න පුළුවන්. මම මෙතනදී දාන්නම් iPhone 17 Pro Max for sale වගේ එකක්. මෙතන ඔයාලට කැරක්ටර් 100ක් යනකම් මේ ෂෝට් ඩිස්ක්‍රිප්ෂන් එක දාගන්න පුළුවන්. ඒ වගේම ෆෝන් එකේ සම්පූර්ණ ඩීටේල්ස් මෙතන ඔයාලට ෆිල් කරගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ මගේ ලොං ඩිස්ක්‍රිප්ෂන් එක මම මේ වගේ දාගන්නවා. මේකේ ඔයාලට කැමති කැරක්ටර්ස් ගානක ඩිස්ක්‍රිප්ෂන් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී ඔයාලා ප්‍රයිස් එක ඩිෆයින් කරනවා. එතකොට ප්‍රයිස් එක මම මේ වගේ දාගන්නවා. ඒ වගේම ඊළඟට තියෙනවා ලොකේෂන් එක සිලෙක්ට් කරන්න. ඔයාලගේ ස්ටෝර් එක හරි ඔයාලගේ ඇඩ් එක හරි දාන ලොකේෂන් එක මෙතනදී සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම කන්ටැක්ට් නේම් එකක් දාන්න ඕනේ. මම මේ වගේ කන්ටැක්ට් නේම් එකක් දානවා. ඒ වගේම කන්ටැක්ට් නම්බර් එකක්. ඒ වගේම ඔයාලට ෆොටෝස් ඇත්තට මෙතනදී ඉමේජස් 10ක් යනකම් ඇටච් කරගන්න පුළුවන්. මම මෙතනදී ඔයාලට ඉමේජස් දෙකක් සිලෙක්ට් කරලා පෙන්නනවා. මේ වගේ 10ක් යනකම් ඔයාලට ඉමේජස් දාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන ෆෝන් එකේ කන්ඩිෂන් එක අලුත්ද, යූස්ඩ් එකක්ද නැත්නම් රිෆර්බිෂ්ඩ් එකක්ද කියලා මෙතන දාන්න පුළුවන්. ඒ වගේ මේකේ අනිත් ඩීටේල්ස් ඔයාලට සිලෙක්ට් කරලා ෆිල් කරගන්න පුළුවන්. ඒ ටික ඔක්කොම ඔප්ෂනල් ඇත්තටම ඔයාලට ඒක සිලෙක්ට්. ඒ වගේම මෙතනදී ඔයාලට කස්ටම් ෆීල්ඩ්ස් ඇඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේට අමතරව තව මොනවා හරි ඒ කියන්නේ ඩීටේල්ස් මේ අයිටම් එකට දාන්න ඕන නම් ඔයාලට මෙන්න මේ ඇඩ් කස්ටම් ෆීල්ඩ්ස් ගිහිල්ලා මෙන්න මෙතන ෆිල් කරලා කස්ටම් ෆීල්ඩ්ස් ඇත්තටම 5ක් යනකම්
ඔයාලට දාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඩිස්ප්ලේ කියන එක දාලා මෙතනදී මම රෙටිනා කියලා සිලෙක්ට් කරනවා දාන්නම්. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට කස්ටම් ෆීල්ඩ්ස් දාගන්න පුළුවන්. ඊළඟට ඔයාලට මේක ප්‍රිවිව් වෙන හැටි මෙතනින් බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි වෙබ්සයිට් එකේ ප්‍රිවිව් වෙන්නේ. ඒ වගේම ෆුල් ලිස්ටිං එකේ ප්‍රිවිව් වෙන විදිහට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් හැමදේම ෆිල් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ සබ්මිට් පෝස්ට් කියන එක ක්ලික් කරලා පෝස්ට් එක සබ්මිට් කරන්න පුළුවන්. ඔයාලා හැමදේම හරියට ෆිල් කරා නම් මේ විදිහට පෝස්ට් එක සබ්මිට් වෙනවා. ඊට පස්සේ මේක ඔයාලගේ මේ my posts කියන එකට ඇඩ් වෙනවා. මෙන්න මේ විදිහට ඇඩ් වෙනවා. මෙතන රිවිව් එකෙන් පස්සේ මේක ඇක්ටිව් වෙනවා. එතකොට ඔයාලට මෙන්න මේ ලිස්ටිං එක ඔයාලට අපේ එක්ස්ප්ලෝර් ලිස්ටිං එකේදී බලා ගන්න පුළුවන්. හරි, ඒ වගේ මම දැන් කියලා දෙන්නම් ඔයාලා කොහොමද ෂොප් එකක් ක්‍රියේට් කරගන්නේ. ඒ වගේම මේ ෂොප් එකට මෙන්න මේ ඔයාලා ලිස්ට් කරපු අයිටම්ස් කොහොමද දාගන්නේ කියලා. ඉස්සෙල්ලාම මෙන්න මේ my shops කියන එකට යන්න. ඊළඟට මෙතනදී තියෙන මේ create shop කියන එක ක්ලික් කරන්න. එතකම ඔයාලගේ ෂොප් එකේ ඩීටේල්ස් මෙතන ෆිල් කරලා මෙන්න මේ create shop කියන එක ක්ලික් කරන්න පුළුවන්. අපි ෂොප් එකක් හදාගමු. එතකොට මේ කැටගරි එක ඔයාලට select කරන්න ඕනේ. ඒ වගේම logo එකක් තියෙනවා නම් මෙතන ඔයාලට attach කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ location එක මෙතන දාගන්න. ඒ වගේම address එක මෙතන දාගන්න පුළුවන්. ඒ වගේම contact email එක. ඒ වගේම මෙතනදී ඔයාලට ෆෝන් නම්බර් එකක් දාගන්න පුළුවන්. මෙන්න මේ ෆෝන් නම්බර් එකට ඔයාලට මේ ෂොප් එකකින් එන ඕඩර්ස් මෙතනදී ඔයාලට මේ ෆෝන් නම්බර් එකට ගන්න පුළුවන්. ඒ වගේම මම දැන් ෆෝන් නම්බර් එකක් මම දාගෙන මේක වෙරිෆයි කරලා පෙන්නන්නම්. මේ වගේ ඔයාලගේ ෆෝන් නම්බර් එක මෙතන එන්ටර් කරගන්න. ඒත් එක්ක මෙන්න මේ send code කියන ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට ඩිජිට් 6ක කෝඩ් එකක් ඔයාලගේ ෆෝන් එකට එනවා. ඒක මෙතන ටයිප් කරලා මෙන්න මේ විදිහට වෙරිෆයි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වෙරිෆයි කරගත්තට පස්සේ ඔයාලට මේ ෂොප් එක ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ෂොප් එකේ සෝෂල් මීඩියා ප්‍රොෆයිල්ස් තියෙනවා නම් ඒවා මෙතන ලින්ක් විදිහට දාගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලා ඕඩර්ස් ඇක්සෙප්ට් කරනවා නම් මේ ෂොප් එකට මෙන්න මෙතන ඇක්සෙප්ට් ඕඩර්ස් කියන එක මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට ෂොප් එකට ඩිලිවරි ෆී එකක් දාගන්න පුළුවන්. කියන්නේ ඩිලිවරි charges flat fee එකක් තියෙනවා. මේ විදිහට ඩිලිවරි ෆී එක මෙතන දාන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඊමේල් නොටිෆිකේෂන්ස් ඕන නම් මේක මේ ටොගල් එක ඔන් කරන්න පුළුවන්. SMS notification ඕන නම් ඔයාලට මේ ටොගල් එක ඔන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි terms and conditions ඔයාලා කියවලා මෙන්න මේක agree කියලා දීලා මේ ෂොප් එක ක්‍රියේට් දුන්නාම මේ විදිහට ෂොප් එක ක්‍රියේට් වෙනවා. එතකොට මෙන්න මේ ෂොප් එකට කොහොමද අපි ප්‍රොඩක්ට්ස් දාගන්නේ? ඒක කරන්න හරිම ලේසි. මෙන්න මේ view කියන එක ක්ලික් කරලා එතකොට ඔයාලගේ ෂොප් එක මේ විදිහට view වෙනවා. මේක තමයි ඔයාලගේ ෂොප් එකට හම්බ වෙන ඩෑෂ්බෝඩ් එක. එතකොට මෙතන මේ add products ගිහිල්ලා ඔයාලට අලුතෙන්ම ප්‍රොඩක්ට් එකක් මෙතනදී add කරලා අර විදිහටම සබ්මිට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ add existing කියන එකට ගිහිල්ලා ඔයාලගේ දැනටමත් list වෙලා තියෙන products මෙන්න මේකට ඔය විදිහට select කරලා apply කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට මේ product එක මේ shop එකට add වෙනවා. එතකම ඔයාලට එන orders මෙන්න මෙතනින් manage කරගන්න පුළුවන්. ඔයාලට orders ආවහම මෙතෙන්ට ඒ orders යනවා. ඒ වගේම මෙන්න මේ messages කියන tab එකෙන් ඔයාලට customers ලා message කරන conversations ඔක්කොම මෙතෙන්ට එනවා. ඒ වගේම ඔයාලගේ shop එකේ analytics orders කොච්චර ගිහින් තියෙනවා revenue එක වගේ ගොඩක් විස්තර මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට මේක export කරන්න ඕන නම් මෙන්න මේ විදිහට export option එකකුත් තියෙනවා. මේ data ඔයාලට වෙන මේක ගන්න ඕන නම් Excel sheet එකකට වගේ මෙතනින් ඒක export කරගන්න පුළුවන්.
එතකම කස්ටමස්ල දෙන රිවස් මේ ශොප් එකට වාට මෙතෙන්ට ලිස් ඩව් වෙනවා ඒත් එක මෙතන ඔයාලගේ සෙටිංස් ශොප් එක සෙටිංස් මෙතනින් චේන්ජ් කරගන්න පුළුවන් ඩිලිවරි ෆී සේවගේ දේවල් මෙතනින් හදාගන්න පුළුවන් හරි එතකොට කස්ටම කෙනෙක් ඔයාලගේ ශොප් එකට ඕඩ එකක් දාපු හම මෙන්න මේ ඕඩර්ස් කියන ටැබ් එක මෙන්න මේ විදිහට ඕඩයිවාට ඩිස්පලේ වෙන එතවට මෙයාලගේ මෙයා සබමිට කන ඩීඩල් සොක්කුමට මෙතනින් බලාගන්න පුළුවන් ඒත් එක්ක මෝට මැසේජ් කරන්න ඔන්නන්ගේ අයුසට මෙන්න මේ විදියට මැසේජ්ද කස්ටම කියන මේ ටැබ්කට ගීලවාට මේ විදියට මැසේජ් එකක් වාට ටයිප් කරගන්න පුළුවන් තොට යාටත් ඔයාට රිප්ලයි කරන්න මෙතරදි අවස්ථාව හම්බෙනවා එත් එක්ක මොවාල මේ ඕඩ එකේ තියෙන ස්ටේට් එක වෙනස් කරන්න මෙන්න මේ එඩිට් කියන මෙන්න මේ ඔප්ෂන් කලික් කරලා ඔයාලගේ ඕඩ එක කන්ෆර්ම් කරන්න මෙතන කන්ෆර්ම් කියන එක කලික් කරන්න පුළේ වගේම තවත් මේ ස්ටේටස් ගොඩක් තියෙනවා එත් එක්කම මෙන්න මේ ටැකින් ඩීටේල්ස් වලට දාගන්න පුළුවන් මෙතනදී මේකට අදාළව ඊළඟට මේ සේව් චාර්ජස් කියන එක ක්ලික් කරන්න සේව් කියන චේන්ජස් සේව් චේන්ජස් කියන එක ඒත් එක්කම එතකොට ඕඩර් එක කන්ෆර්ම් වෙනවා ඒත් එක්කම කස්ටමර්ට මේ ඔයාලගේ කන්ෆර්මේෂන් මැසේජ් එකක් ඒ වගේ ඊමේල් එකක් සෙන්ඩ් වෙනවා දැන් අපි ලිස් ඩවුන් කරපු ඕඩ එක මෙන්න මේ විදිහට තමා අපේ ඇඩ්මාට වෙබ්සයිට් එක පෙන්න්නන්නේ එත් එක්ම වාල ම පෙන්න්නම් කොහොමද යසලා ඕඩ එක පලේස් කරද යාලට යාලගේ එක්ස්පිරියන්ස කොහොම කියලා මෙතනති වාලගේ ප්‍රඩක්් එක මෙතනින් කලික් කරන්න පුළුවන් එත් එකම යාලට මෙන්න මේ පලේස් ඕඩ කියන ඔප්ෂන් එක මෙතනති හම්බෙනවා එතක මෙන පලේස් ඕඩ කියන ඔප්ෂන් එක දුන්නහම ඇලගේ ඩීටස් ටික ෆිල් කරලා මෙන්න මේ විදියට කන්ෆර්ම් මෝඩ කියන එක එයාලට ප්‍රෙස් කරන්න පුළුවන් එතකොට ඔයාලට ඕඩ හැප් එකට ඔයාලගේ මේ ඕඩ එක ඇඩ්වෙනවා ඔයාලගේ ශොප් එක මේක පෙන්න්න මේ විදිර මේ ශොප්ස් කියන ටැබ් එකට ගිපුහම මේ තින අපේ රජිස්ට වෙලා තින අනි ශොප්ස් එම දැන් අපි ක්‍රියට් කරපු ශොප් එක මෙන්න මේ මයි ශොප්වන් කියන එක මෙතැන්ට ඇඩ්වෙලා තියෙනවා එතක මෙහම ගියපුහම යාලට වාලගේ ශොප් එක දින අයිටම් සොක්කොම මෙතන ලිස් වෙනවා ඩිස්පලේ වෙනවා යාට මේ සර්ච් කරන්න පුළුවන් ෆිල්ට කරන්න පුළුවන් යගේම බලගේ ඩිෆරන් ලොකේෂන්ස් වලින් බලා ලිස්ට් කරලා තියෙනන යාට මෙනිම ලොකේෂන් අනුව ෆිල්ට කරගන්නත් පුළුවන් එතකම ලසර්ස් ලට දාන රිවියස් මෙන්න මේ මෙතනින් වාල්ට ඩිස්පලේ වෙනවා ඉතින් තව දෙයක් කියන්න ඕන ඇඩ්මා.ල්ක එක රෙජිස්ට වෙන යසස්ලා විසි දෙනෙක්ට අපි ප්‍රී ලයිෆ්ටයිම් ප්‍රීමියම් පැකේජ් එක දෙනවා ඒකින් වාල්ට ලයිෆ්ටයිම් අපේ ප්‍රීමියම් ෆීචර්ස් යස් කරන්න අවස්ථාව හම්බෙන ඉතිං අදම ඇඩ්මා.ල්ක එක රෙජිස්ට වෙන්න වාල්ට මේ චාන්සක ගන්න